විශේෂයෙන් මට පෙර ආතුව කතා කළ සියලු දෙනාම පහේ අද මේ උත්සවයේ ආරම්භ පැහැදිලි කරනවා. අපිට මේ රටේ ජනතාව ජනවරමක් දෙන්න හේතුපාදක වූ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අපි ප්‍රබල කාරණයක් ලෙස සඳහන් කරා මේ රටට නීතිගරුක සමාජයක් මේ රට තුල හදන්න ඕනේ. මේ සමාජයට යුක්තිය ලබා දෙන්න ඕනේ. සාධාරණ සමාජයක් බවට මේ සමාජය පෙළගස්සන්න ඕනේ කියන දේශපාලන උවමනාව මේ සමාජයට අපි ලබා දුන්නා. නීතිය වල් වැදුණු තැනක, නීතිය බිඳ වැටුණු තැනක අනික් සියලු දේ අත්පත් කරගත්තත් ඒ සමාජයේ පැවැත්ම පිළිබඳව බරපතල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. ආර්ථික අතෙන් මොනතරම් දේ අත්පත් කරගත්තත්, භෞතික මොනතරම් දේ අත්පත් කරගත්තත් යම් සමාජයකට නීතියක්, යුක්තියක්, සාධාරණත්වයක් අපිට අත්පත් කරලා දෙන්න නොහැකි නම් ඒ සමාජයේ පැවැත්ම පිළිබඳ බරපතල ගැටලු රාශියක් නිර්මාණය වෙනවා. අද අපේ වැඩ බලන පොලිස්පතිතුමා කිව්වා වගේම දීර්ඝ කාලයක් තිස්සේ මේ සමාජය අපරාධකාරී සමාජයක් බවට පරිවර්තන වෙමින් පැවතුණා. විශාල අපරාධ සංඛ්‍යාවක් නිරන්තරයෙන් සිදුවමින් පැවතුණා. මේවා ප්‍රමාණත්ව කෙසේ වෙතත් කුරුරුභාවය අතින් ඉහළ තත්වයකට යමින් තියෙනවා. මේවා පාලනය කරන්න අවශ්‍යයි. පහුගිය දවසක මුලතේ උපදේශයේ ස්වාම්පුරුෂයා භාර්යාව ඇතුණු ආරවුලක් සම්බන්ධයෙන් ස්වාම්පුරුෂයාව භාර්යාවට කතා කරන පොලිසියට ගිහිල්ලා මේ ආරවුල විසඳාගමු කියලා. එහෙම කතා කරලා භාර්යාව කැඳවාගෙන එනවා. අතරමඟදී කැලේකට රැගෙන ගිහිල්ලා බෙල්ල කපලා හිස කොටස පොලිසියට අරගෙන. පෞල් ආරවුලක් විසඳා ගන්න හැටි. සමත්ත සමාජ පද්ධතිය කුරුරුභාවයට නැත්තම් සමත්ත පද්ධතියම පරිහානියට යනකොට එහි ප්‍රතිඵලයන් සමාජයට එළි දැක්වෙන හැටි. ඒ වගේම මෑතකදී රත්නපුර ප්‍රදේශයේ තාත්තයි දුවයි ජීවත් වෙනවා. ප්‍රදේශයේ චණ්ඩියෙක් ඇවිල්ලා දුවව ඉල්ලනවා. තාත්තා ප්‍රතික්ෂේප කරනවා. තාත්තා මරලා දානවා. මරලා දාලා දුව අරගෙන යනවා. ඒ වගේම ගිය සතියේ පුතෙක් අම්මට පාර දීලා අම්මා මරලා දානවා. මෙවැනි සමාජයක් මේ විදියට තවදුරටත් යන්න කිසිදු ඉඩකඩක් නැහැ, හැකියාවක් නැහැ. එහෙනම් අපි තීන්දුව කරා මේ රටේ නීති ආධිපත්‍ය සුරක්ෂා කරන්නත් පොලිසිය දේශපාලනීකරණය මුදවන්නත් මේ රටට යුක්තිය ගේන්නත් සාධාරණ සමාජයක් මේ බිමේ ස්ථාපිත කරන්නත් අපි එදා ලබාගත් ජනවරමේ හරය හොඳින් තේරුම් අරන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි කියලා අපි දැඩි තීන්දුවක ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරමින් ඉන්නේ. ඒ සඳහා පොලිස් සේවාව ව්‍යුහාත්මක වෙනස් කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් අපි පසුගිය කාලේ පුරාම අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරලා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් ක්‍රියාත්මක කරමින් තියෙනවා. අපි පළමුවෙන්ම කරා මේ මූල්‍ය අපරාධ වහා විමර්ශනය කරන්න මූල්‍ය අපරාධ කොට්ටාස ස්ථාපිත කරා. ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරලා කොට්ටාස ස්ථාපිත කරලා මූල්‍ය අපරාධ විමර්ශනය ආරම්භ කරලා තියෙනවා. ඊළඟට අපි කිව්වා පළාත් 9ම සිද්ධ වෙන අපරාධ සියල්ලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල CID එකට ගේන්නේ නැතුව පළාත් මට්ටමින් විමර්ශනය කරන්න පළාත් අපරාධ විමර්ශන කොට්ටාස ස්ථාපිත කරන අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගත්තා. අද උදෑසන අපි උතුරුමැද පළාත් අපරාධ විමර්ශන කොට්ටාස ස්ථාපිත කරා. මේ සියලු පළාත්වල අපරාධ විමර්ශන කොට්ටාස ස්ථාපිත කරනවා. ඔබට තවදුරටත් කොළඹට යන්න අවශ්‍ය නැහැ CID එකට පැමිණිලි කරන්න. නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ලංකාවේ තියෙන සියලු පැමිණිලි විභාග කරන ක්‍රමය වෙනුවට පළාතෙම විභාග කරන ක්‍රමයක් අපි නිර්මාණය කරලා දීලා තියෙනවා. තුන්වෙනි කාරණය අපි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් ස්ථාපිත කරා. මේ අපරාධ විමර්ශන වඩා කාර්යක්ෂම කරන්න ක්‍රියාමාර්ග මේ හරහා අරන් තියෙනවා. ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් පොලිසිය තුල ස්ථාපිත කරලා තියෙනවා. තව බොහෝ දේ වෙනස් කරන්න අවශ්‍යයි. පොලිසිය ප්‍රමාණාත්මක වැඩි කරන්න අපි තීන්දුව කරලා තියෙනවා. පොලිසිය ගුණාත්මක වර්ධනය කරන්න අපි තීන්දුව කරලා තියෙනවා. අපේ වැඩ බලන පොලිස්පතිතුමා කිව්වා වගේ පොලිස් උපසේවාවට 10000ක් බඳවා ගන්න අපි තීන්දුව කරලා තියෙනවා.
තීන්දුව කරලා කියලා කියන්නේ අපි කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා හෙට දිනේ හෝ මම හිතන්නේ හෙට දිනේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙයි. අපි යෝජනා කරලා තියෙනවා හමුදා සේවයෙන් සක්‍රියව ඉඳලා වයස 45ට අඩු නීත්‍යානුකූලව ඉවත් වෙලා යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන 10000ක පිරිසක් පොලිස් සේවාවට අවුරුදු 5ක් කාලය සඳහා ඇතුළත් කරන්න පොලිස් උපසේවාවට ඊට අමතරව පොලිස් සේවාවට ස්ථීරව 5000ක් බඳවා ගන්නත් ඒ වගේම විශේෂයෙන් පොලිස් සේවාවේ උසස් වීම විශාල වශයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. සමහර ඒවා අධිකරණ තියෙනින්ද 15 ශ්‍රේණීන් වල 2020 ඉඳලා උසස් වීම ලබා දීලා නැහැ. අපි මේ වෙනකොට ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා. තව මාස 3ක් යන්න පෙර පොලිස් 15 ශ්‍රේණීන් 5000කට ඒ සියලු උසස් වීම මාස 3ක් ඇතුළත ලබා දෙන්න අපි මේ වෙනකොට ලේකම්තුමත් පොලිස්පතිතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ 1500කට අධික පුරප්පාඩු පුරවලා ඔවුන්ට හිමිතැන ලබා දෙන්න අපි තීන්දුව කරලා තියෙනවා. පොලිස් සේවාව සක්‍රිය කරන්න නම් ගුණාත්මක සේවාවක් බවට පරිවර්තනය කරන්න නම් ඔබ අභිප්‍රේරණයක් සහිතව වැඩ කරන පොලිස් නිලධාරියෙක් බවට පත් කරන්න අවශ්‍යයි. සමාජයේ ඔබට බොහෝ දෝෂාරෝපණය එල්ල කරනවා පොලිසියට. පද්ධතියක් හැටියට මුළු සමාජ පද්ධතියම පරිහානියටපත් වුණාට පස්සේ පොලිසිය විතරක් පිරිසුදුභාවයක් හොයන්න අමාරුයි. රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියනවා. ඒ ලේබලේ පොලිසියටත් තියෙනවා. රාජ්‍ය සේවය දූෂිතයි කියනවා. ඒ ලේබලේ පොලිසියටත් තියෙනවා. හැබැයි බහුතරයක් විශාල ප්‍රමාණයක් මේ 85000කට අධික පොලිස් සේවාවේ විශාල ප්‍රමාණයක් ඊටම අවංකව කැපවීම වැඩ කරන මිනිස්සු ඉන්නවා. එහෙම නිලධාරී ඉන්නවා. ඔවුන් වෙනුවෙන් අපි මැදිහත් ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසඳන්න අපි මේ වෙනකොට පදනම දාලා තියෙනවා. විශේෂයෙන් අධිකරණ නඩු 275ක් විතර තියෙනවා. පොලිස් නිලධාරීන්ගේ ගැටලු හින්දා උන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරලා තියෙනවා. පොලිස් සේවාවට අනුබද්ධ අනිකුත් සේවාවන් වල ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. පොලිස් සේවාවට නීතිඥවරුන් 100ක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල අපි මේ වෙනකොට දියත් කරලා තියෙනවා. ප්‍රශ්න රාශියක් තියෙනවා. ප්‍රශ්න සියල්ලටම ඊටාම කෙටි කාලයක් තුළ විසඳුම් හොයන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මම කිව්වේ පොලිස් සේවාව ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා වගේම ප්‍රමාණාත්මක බඳවා ගැනීම කරනවා වගේම ගුණාත්මක තත්ත්වයෙන් උසස් තත්ත්වයට ගෙන්න අවශ්‍ය අභිප්‍රේරණ සහිතව රාජකාරී කරන පොලිස් නිලධාරියෙක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ මෙදියත් වීම අපි කරනවා. මේ උසස් වීම සියල්ල ලබා දෙනවා. ඔබෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සමස්ත ජනයාට සාධාරණ ඉෂ්ට වෙන සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම. බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන පරිසරයක් හදලා දීම. නීති ආධිපත්‍ය සුරක්ෂාත් කිරීම. නීතිගරුක සමාජයක් හැදීම, යුක්තිගරුක සමාජයක් හැදීම වෙනුවෙන් මැදිහත් වීම පොලිස් නිලධාරියා සතු කාර්යභාරය වෙනවා. ඒ හින්දා තමයි අපිට සිද්ධ වුණේ පහුගිය මාස 4-5ක කාලය තුල පොලිසියට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කරලා ඔවුන් යම් වරදක් කරලා තියෙනවා ඔවුන්ට එරෙහිව තීන්දුව తీරන ගන්න. ඒ වගේම අපි තීන්දුව කරලා තියෙනවා ඔබ විමර්ශනවල දක්වන ගුණාත්මක භාවය සහ විමර්ශනවල දක්ෂතාවය අනුව ඔබට ත්‍යාග ලබා දෙන්න. ආවමේ රුපියල් මිලියනයකට යටත් අපි ත්‍යාග ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී අපි සූදානම් කරලා ඒ සියලු දෙනාට ඒ වෙනුවෙන් මැදිහත් සියලු දෙනාට ඒ ත්‍යාගය අරමුදල් ලබා දෙන්න කටයුතු කරනවා. දැන් පොලිස් සේවාව ශක්තිමත් කරනවා කියලා කියන්නේ ඔබ ශක්තිමත් කරනවා කියන්නේ ඔබේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරනවා කියන්නේ මේ රටේ බිමේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් ඔබේ සේවාව ලබා දීම අත්‍යවශ්‍යයි කියන එක සාධාරණව නීතිගරුකව. ඒ හින්දා සමස්තයක් හැටියට බිඳ වැටලා තියෙන මේ සමාජය ප්‍රමිතිගත කරලා ඔසවා තැබීමේ වගකීම ආණ්ඩුවක් හැටියට අපි බාරගෙන තියෙනවා. ඒ වගකීම අපි ක්‍රමක්‍රමෙන් ඉටු කරමින් තියෙනවා. ඒක මේ රටේ ජනයාට මං හිතන්නේ යහපත් සතුටුදායක ආරංචියක් වෙනව නොඅනුමානයි. ඒ නිසා තමයි අපි මේ පිළිබඳ හොඳ අධ්‍යයනකින් පස්සේ අපිට සිද්ධ වුණා තමුත්තේගම කලාපයට කොට්ටාස කාර්යාලයක් නැත්නම් පොලිස් අධිකාරී කාර්යාලයක් ස්ථාපිත කරන්න. ඒ කාර්යාලය ස්ථාපිත වෙනවා. පොලිස් වසම් 10-12ක සේවාවන් පොලිස් නිලධාරීන්ගේ සේවාවන් වගේම මහජනයාගේ සේවාවන් වඩා උසස් අයුරින් ගුණාත්මක අයුරින් කරන්න ඉඩකඩ සැලසෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි මේ දාන පදනම රට පුරාම අපි මේ විදියට ශක්තිමත්
ස්ථාපිත කරනවා වගේම අපරාධ මර්ධනය විශේෂයෙන් ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වා ගැනීම ගම්වලට මත්ද්‍රව්‍ය පැතිරීම වළක්වා ගැනීම ප්‍රධාන කාර්යයක් කොට අපි සලකනවා. පොලිස්පතිතුමා මට එක දිනකදී කිව්වා ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවේ හැටියට සමීක්ෂණයක් කළයි කියලා. අවදානම් කලාපේ ඉන්න දරුවෝ 7850ක් හඳුනාගත්තයි කියලා. අපි පාතාල මර්ධනය ගැන කතා කරනවා. මත්ද්‍රව්‍ය මර්ධනය ගැන කතා කරනවා. අපි මර්ධනය කරන්න විවිධ මෙහෙයුම් උපක්‍රම මේ වෙනකොට රාශියක් අරන් තියෙනවා. ඒ මර්ධනය කටයුතු දෛනිකව ප්‍රවර්ධනය කරලා ඒක ඉහළ තලයට ගෙනවිලා තියෙනවා. අපිට පාතාලයේ මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න බෑ දඬුවම් මාර්ග වලින් පමණක්. අපි හැමදාම කියනවා වගේ පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් නිර්වාණය වෙන සමාජ ආර්ථික හේතුත් අවසන් කරන්න අවශ්‍යයි. ඒ පිළිබඳව හොයා බලන්න අවශ්‍යයි. පොලිසිය හැටියටත් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ අවදානම් කළා පින දරුවෝ 7880ක් ඉන්නවයි කියලා. එතුමා මට කිව්වා එක උදාහරණයක් අවදානම් කළා අපේ ඉන්නවා කියලා කියන්නේ එක ගෙදරක අම්මා තාත්තා ඉන්නවා. අම්මා මත්ද්‍රව්‍ය අලෙවි කරනවා. තාත්තා මතට ඇබ්බැහි වෙලා ඉන්නවා. දුව පාසල් යනවා. පුතා පාසල් යනවා. තව දින කීයක් දුවයි පුතයි පාසල් යයිද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. පුතා පාසල් අධ්‍යාපනයේ බිඳ වැටුනොත් අපි දන්නේ නැහැ පාතාලෙට යන්නේ කොතෙන්ද යන්නේ කියලා. ගෙදරට එන්නේ අම්මා මත්ද්‍රව්‍ය අලෙවි කරනවා නම් ගෙදරට එන්නේ මත්ද්‍රව්‍ය මිලදී ගන්න එන අය. ගෙදරට එන්නේ කවුද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. එහෙම වුණාම දුවගේ අධ්‍යාපනය සහ දුවගේ අනාගතය මොකක් වෙයිද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. මෙහිම අවදානම් කලාපේ දරුවෝ 7880ක් ඉන්නවා නම් හඳුනාගත්තා. මම හිතන්නේ මේ විශාල ප්‍රමාණයක් තව ඉඳී. මේ සියලු දෙනාට සෙනෙහස රැකවරණය උන්ට අධ්‍යාපනය ලබා දෙන්න දීමකින් තොරව අර අගට තියෙන මේ දඬුවම් ක්‍රම වලින් පමණක් මේ සමාජය ආපහු නැවත යථාවත් කරන්න හැකියාවක් නැහැ. පද්ධතියක් හැටියට සලකලා කටයුතු කරන්න අවශ්‍යයි. හැම සමාජ තීරුවක්ම යථාවත් කරන්න අවශ්‍යයි. මේ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. ඒ හින්දා තමයි අපි තීන්දුව කරේ මහජන ආරක්ෂක කමිටුව ස්ථාපිත කරන්න. තවත් අර පරණ පන්නේ කමිටුවක් නෙවෙයි. හැම ග්‍රාම නිලධාරි කොට්ටාසයකම ග්‍රාම නිලධාරි කොට්ටාස 14241ම ලබන 20 වෙනිදා වෙනකොට මේ මහජන ආරක්ෂක කමිටුව ස්ථාපිත කරනවා. ග්‍රාම නිලධාරි කොට්ටාසයේ හොඳ කමිටුවක් ස්ථාපිත කරන්න අවශ්‍යයි. ගමේ සාමය පවත්වා ගැනීම, ගැටුම් निराකරණය කර ගැනීම, මත්ද්‍රව්‍ය උදුර වළක්වා ගැනීම මේ සියලු බොහෝ අරමුණු සහිතව අපි මහජන ආරක්ෂක කමිටුව හදනවා. ජනතාවත් සමග ඒකාබද්ධව මේ කටයුතු කරන්න අවශ්‍යයි. මේ රටේ ඉන්න 2 කෝටි 20 ලක්ෂයක් අතර තමයි මේ සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. එයින් වියුක්ත කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මහජනයාගේ සහාය අවශ්‍යයි. මිත්‍රශීලී පොලිස් සේවාවක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. සියලු දෙනා එකබද්ධව කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට පොලිසියට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන්න සිද්ධ වෙවි. අපි මහජන ආරක්ෂක කමිටුව හදනවා. හොඳ සභාපතිවරයෙක් පත් කරගන්න. ලේකම්වරයා ග්‍රාම නිලධාරිවරයා. තරුණ නියෝජන 25යි කමිටුවේ කාන්තා නියෝජන 25යි. විශ්‍රාමික පොලිස් නිලධාරීන් විශ්‍රාමික හමුදාව දැන් මේකට බද්ධ කරගන්න. ගමක් හැටියට හිතලා ගමේ මේ සියලු නීති විරෝධී ජාවාරම් ඉවත් කරන හොඳ සමාජයක් නිර්මාණය කරගන්න මේ කමිටුව උපයෝග කරගන්න කියන ඉල්ලීමක් කරනවා. මෙහෙම රට පුරාම කමිටුව ස්ථාපිත කරලා ජනයාත් එක්ක බද්ධ වෙච්චි ජනයා සහිත බලගන්නේ නැත්නම් ජනයා බලගැන්නුණු ව්‍යාපාරයක් මේ සියලු ව්‍යසනයන්ට එරෙහිව සියලු විනාශයන්ට එරෙහිව පෙළගස්සන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි තීන්දුව తీරාරන් තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ සියල්ල ඉදිරි කාලයේදී මේ සමාජයට ලැබේ. ඒ හින්දා අපි ව්‍යුහාත්මක වෙනස්කම්, ගුණාත්මක වෙනස්කම්, ප්‍රමාණාත්මක වෙනස්කම් සියල්ල සඳහා තීන්දුව తీරාරන් තියෙනවා. දැන් මේවා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අපි ඒක අධීරින් අධීර ක්‍රියාත්මක කරලා එදා මැතිවරණ වේදිකාවල ගිහිල්ලා අපි මේ රටේ ජනයාට පොරොන්දුවක් දුන්නා. මේ රටට යුක්තියත් නීතියත් සාධාරණත්වයක් ගේනවා කියලා. ඒ වෙනුවෙන් අපි කැප වෙමින් ඉන්නවා. ඒ නම් දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ අද මේ තමුත් එකම කොට්ටාස කාර්යාලය නිර්මාණය කිරීම වෙනුවෙන් විශේෂයෙන් අපේ උතුරුමැද නියෝජ්‍ය දේශනීය පොලිස්පතිවරයාගේ මැදිහත් වීම සහිතව ඔබ විශාල වෙහසක් මහන්සියක් දරලා අපිව මේ ස්ථානට කැඳවලා තම උත්සවශ්‍රීයෙන් මේ කාර්යාලය විවෘත කරා වගේම මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ කාර්යාලයේ මේ භූමියට මේ පියසට එන සියලු දෙනාම සතුටින් මේ පියසෙන් බැහැරව යන තත්වයක රාජකාරී කරන්න මේ රාජකාරී ගුණාත්මක භාවය සත්‍යත්වයට ගේන්න කියලා. තව දුරටත් පොලිස් නිලධාරියා පරණ පොලිස් නිලධාරියා විය යුතු නැහැ. පොලිස් සේවාව ප්‍රමිතිගත කරන්න අවශ්‍යයි. ඉහළට ඔසවා තබා ගන්න අවශ්‍යයි.
තව දුරටත් පරණ පොලිස් සේවාව ඒ විදිහට පවතින හැකියාවක් නැහැ. තාක්ෂණය දියුණු වෙනවා. මිනිස්සු දැනුමින් සම්බන්ධ වෙලා ඉන්නවා. තොරතුරු තාක්ෂණය වේගෙන් ඉහළට ගිහිල්ලා පැතිරිලා AI තාක්ෂණයේ අනාගතේ එනවා. ඉතින් මේ සියල්ලට මුහුණ දෙන්න පුළුවන් පොලිස් සේවාවක් ශක්තිමත් සේවාවක් අපි හදලා අපේ රටේ අම්මා තාත්තට දුව දරුවට අනාගත පරපුරට හොඳ රටක් හදලා දෙමු. සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දෙමු. පොහොසත් රටක් හදලා දෙමු. ඔවුන්ට ලස්සන ජීවිතයක් උදා කරලා දෙමු කියන යෝජනාව කරමින් ඒ සඳහා මේ සියල්ලට මැදිහත් වෙන ඔබට සත්‍ය ධෛර්ය ස්ථානය ප්‍රාර්ථනා කරමින් මාණ්ඩිය වෙනවා බොහොම ස්තුතියි.